අයිබෝවන් ඔන්න අද ඔබ එකතු වෙලා ඉන්නේ හෙළභූමි නාලිකාව ඔස්සේගෙන එන ස්වාරණ වැඩසටහනත් එක්කයි. ලස්සන. ඇත්තටම මේ ලස්සන ගැන කතා කරද්දී මමත් ඔයත් ගොඩක්ම කැමති ලස්සන සම පැහැපත්ව තියාගන්නවා වගේම පිරිමත් ශරීරක හිමිකාරණයක් වන්න. ඒ කියන්නේ පිරිමි ගැහණු කිසිම වයස් භේදයකින් නොමැතිව කැමති ඉන්න මේ අපේ සම පැහැපත්ව තියාගන්නවා වගේම ලස්සනට වැඩකාරී ලෙස ජීවත් වෙන්න. ඇත්තටම බලමු අපි කොහොමද මේ චීනකට වෛද්‍ය ක්‍රමය තුළ කොහොමද මේ ලස්සනට මේක උපකාරී කරගන්නේ කියලා බලමු. ඔන්න ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මෙන්න මේ චීනකට වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ගැන කතා කරන්න. හරිපොන්න චීනකට වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක ඒ වගේම තමයි ජාත්‍යන්තර වෛකල්පික විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා. වෛද්‍යතුමනි කොහොමද මේ චීනකට වෛද්‍ය ක්‍රමය ලස්සන වීමට උපකාරී කරගන්නේ? චීනකට වෛද්‍ය ක්‍රමයේ විශේෂයෙන්ම මේ ලස්සන නැත්නම් මේ බියුටි එක දැන් අපි උදාහරණයක් ලෝකේ ඉන්න හැමදේම පුදුයි ලස්සන වෙනවා. ලස්සන රුවක් නැත්නම් මේ ලස්සන විදිහ අපි උදෑසන නැගිටින විගස ඕනම කෙනෙක් කැමති උදෑසන ගිහින් කන්නඩි ගාඩු ගිහින් කොණ්ඩේ පොඩ්ඩක් හොඳට පීරිලා මූණ පොඩ්ඩක් අතපත ගාලා මූණ පොඩ්ඩක් ලස්සනද වෙනද වැඩියා කියලා බලලා දැන් ඒක සාමාන්‍ය සරල දෙයක්. ඕනම කෙනෙක් ඒක නැහැ කියන එක බොරුවක්. ඒ හදවතට අවංකව නෙමෙයි කතා කරන්නේ. ඒ ඕනම කෙනෙක් මේ ලස්සනට සුන්දර වෙන්න. හැබැයි මේ ලස්සනත් එක්ක අපි සුන්දර භාවයත් එක්ක නිරෝගී බව හැකෙන්නවා. එහෙම වුණොත් තමයි මේ ලස්සන මේ නිවැරදිව අපිට ලැබෙන්නේ. දැන් බොහෝ දෙනා මේ ලස්සන වන්න ගිහිල්ලා ඒ නැත්තම් තියෙන සුන්දරත්වය නැති වෙනවා. නමුත් මේ අකුපංච වෛද්‍ය ක්‍රමයට චීනකට වෛද්‍ය ක්‍රම ඊට වසර 3000කට වුණු දිගුවන්ු ඉතිහාසයක් තියෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔස්සේ බිහි ආග්‍රගණ්‍ය වෛද්‍ය ක්‍රමයක්. විශේෂයෙන්ම චීනයේ තිබෙන සෝනපතක තිබෙන සොයාගෙන තියෙන රණින් කළ කටු වර්ග කිහිපයක් සහ මල නොබෙදෙන වාණියව නිර්මිත වූ නිර්වර කිහිපයක්. එයින් අපිට ගාමෙන් එක් කරන කාරණාවක් තමයි විශේෂයෙන් මේ කටු චිකිත්සාව ඈත අතීතයේ රාජකුමාරිකාවන් චීනයේ රාජ බිසෝවරුන් අද ඉගෙන පැලැන්ති වල තමගේ සුන්දරත්වය නැත්නම් මේ රූසපුව නැත්නම් මේ අමේ වර්ණය එමේ තමගේ තාරුණ්‍යයක් ගැනීමට කටු චිකිත්සාව කොච්චර දුරට මේක පොඩි යොදාගත්තාද කියන වගේ විශේෂයෙන්ම චීනකට වෛද්‍ය ක්‍රමයේදී ප්‍රධාන වශයෙන්ම අපි ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ නිල ස්ථානයෙන් හරියට ප්‍රතිකාර කරන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මූණ අතලට සම රැලි වැටීම, ඒ වගේ අතලට සම එල්ලා වැටීම, සිනහසන විට ඇතිවන රැලි, දුක් මුසු අවස්ථාවේ ඇතිවන රැලි, ඒ වගේ බෙල්ලේ ඇති අවපැහැ ගැන්වීම, ඒ වගේ අස්වට කළු පැහැ ගැන්වීම, කුරුල්ලා සහ ලප කැරල්. මෙන්න මේ වේදී මෙන්න මේ වගේ අවස්ථාවලට කටු චිකිත්සාව තමයි සාර්ථක වෛද්‍ය ප්‍රතිකාරයක්. දැන් විශේෂයෙන්ම ඊටම කුඩා වූ සිහින් වූ නීල් තමයි භාවිත කරන්නේ. අපි මූණට භාවිත කරන නීල් ෆේස් නීල් කියලා කියනවා. විශේෂයෙන්ම ඉන් සහ යන් වල සමතුලිතතාවය ඇති කරලා කටු චිකිත්සාවකින් නිවැරදිව චර්මයේ ගත රෝගාබාධ ඒ වගේම මුහුණේ පැහැය වර්ණය සහ සම්‍ය අඳුරු පැහැද බවක් ඇති වෙලා තියෙන දුර්වර්ණ වෙලා තියෙන සම බොහෝ විට අවපැහැ ගැන්වීම වෙලා තියෙන ඒ සමේ පැහැ වර්ණභාවය වැඩි කිරීමට නැත්නම් මේ ලස්සන වන්නට කටු චිකිත්සාවේ තමයි කෙටි කලත්ව කිරීමෙන් දින 8ක් 10ක් වැඩි කාලයක් තුල කිරීමෙන් හැකියාවක් තිබෙනවා. වෛද්‍යතුමනි මේ ප්‍රතිකාර ක්‍රමයේදී අපේ මේ සියලුම කාන්තාවන්ට හා පුරුෂයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මල කලවීම, ඒ වගේම තමයි ඇස්වැට කලවීම, සම රැලි වැටීම යන රෝග ලක්ෂණ. ඒකට කොහොමද මේ චීනකට ක්‍රමවේද භාවිත කරන්නේ? ඔව් ඒක විශේෂයෙන්ම නල රැලි වැටීමට ඒ වගේම ඇස්වට කළු පැහැ ගැනීමට සමහර බොහෝ විට මේවට හේතු ගන්න රාශියක් තියෙනවා. සමහර අවස්ථාවල පීනස් රෝගී තත්ත්වය නිසා හෝ යම් රෝගී තත්ත්වයක් නිසා යම් කෙනෙකුට මේ ඇස්වට කළු පැහැ ගැනීම එහෙම නැත්නම් මේ නාසවට කළු පැහැ ගැනීම නල්ල කළු පැහැ ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල විවිධ ජෙල් වර්ග, ක්‍රීම් වර්ග, සමුද්‍ර ගොඩබෙන්න ක්‍රීම් වර්ග ආදී නිතර ආලේප කිරීම හේතු පාදක කරගෙන බොහෝ අවස්ථාවල සම රැලි වැටීම, ඒ වගේම සම එල්ලා වැටීමෙන් තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේ වෙනත් රටක භාවිත කරන ක්‍රීම් වර්ගයක් හෝ වෙනම දෙයක් මුහුණේ ආලේප කිරීම යාම. මේ සහ විවිධ වූ මේකප් වර්ග මුහුණට දාන්න යාම ඇලර්ජික් තත්ත්වයක් ඇති වෙලා ඒ චර්මයේගත රෝගාබාධ ඇති වෙලා ඒ සමය වර්ණය දුර්වර්ණ වෙලා තම රෝගී කාර්යව ඇති වෙන්න පුළුවන්. මේ කෙසේ වෙතත් විශේෂයෙන් කටු චිකිත්සාව වෙනත අපුවාපංච වෛද්‍ය ක්‍රමය විශේෂයෙන්ම අපු යනු කටුව පංචුරා කියන්නේ විදීම් ලෙස ලකින් පසින් හඳුන්වන මේ කටු චිකිත්සාව තමයි අපුවාපංච වෛද්‍ය ක්‍රමය. තමයි චීනකට වෛද්‍ය ක්‍රමය තුලින් විශේෂයෙන්ම සම රැලි වැටීම නැත්නම් නළලේ රැලි වැටීමේදී විශේෂයෙන්ම අපි කුඩා වූ සිහින් නීල් තමයි භාවිත කරන්නේ. ඒකදී අපි නීල්යක් කරලා සාමාන්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කළු බෝවිල කියනකට ඔයසන පැමිණ විගස අපි ඔහුට ආපහු ප්‍රතිකාර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඔහුගේ breathing exercise කියලා ව්‍යායාමයක් කියලා උස්ම කියලා ගැනීම, පහළ ගැනීම ක්‍රියාවලිය ඉස්තු කරලා නිසි ආකාරයෙන් අපි රෝගියා
නිවැරදිතාවයෙන් නැත්නම් රිලැක්ස් කරලා තමයි ප්‍රතිකාර කරනු ලබන්නේ. අනතුරු නාඩි පරීක්ෂා අනතුරු කටු චිකිත්සාව නිවැරදි නිලස්ථාන පදින් තෝරා බේරාගෙන ඒවට නීල් කරලා ඉන්න අනතුරු අපි ඒ නිලස්ථාන උද්දීපනය කිරීමට ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් යන්ත්‍ර නැත්නම් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිත කරනවා. ඊට අමතරව කොස්මෙටික් ඇපරේටස් යන්ත්‍ර භාවිත කරනවා. මැග්නට් තෙරපි වගේ වර්ණ චිකිත්සාව මැනික් ආදී යොදාගෙන මුහුණට ඒ නිල තෙරපීම සහ රනින් කරන කට වර්ග රත්රන් වලින් කරන ලද බොහෝවට ෆේස් එකට අපි නීඩ් භාවිත කරන ඒ වගේ නීඩ් කරලා රෝගී විශේෂම සමර ඇලිවැටීම නාල අවපහ ගැනීමෙන් තත්ත්වයන් සහ ඒ තත්ත්වෙන් මගහරවා ගැනීම සහ තාරුණ්‍ය බවක් ගැනීමට අපි කටු චිකිත්සාවේ චීනකට වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ලබනවා. මෙහිදී කිසිදු වේදනාවක් සහ පීඩාවක් ඇති වෙන්නේ නැහැ. අරින පුණ්‍ය උපතරම පීඩාවක් තමයි නැත්නම් වේදනාවක් ඇති වෙන්නේ ඕනෑම කෙනෙකුට දරා ගැනීම හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් මුහුණට අද ලෝකයේ යුරෝපයේ සහ ආසියාතික රටවල් ජර්මනි, කැනඩා, ඇමරිකාව, ස්විට්සර්ලන්තය, ප්‍රාන්සය, ඒ වගේම එංගලන්තය වැනි රටවල බොහෝ දෙනා මේ ෆේෂල් අකුපංචර් නැත්නම් මේ කොස්මෙටික් අකුපංචර් වලට විශාල වශයෙන් කොස්මෙටික් අකුපංචර් යොමු වෙන හේතුපාදකයක් වෙන්නේ මෙහිදී කිසිදු පෙති වර්ගයක්වත් එහෙම නැත්නම් දියර වර්ගයක භාවිත නොකර විශේෂම ශරීරයේ වර්ණය සහ පැහැ සහ නිරෝගීභාවය ලබා ගැනීම තමයි අද විශාල වශයෙන්ම අප ලංකාවට පවා මේ විදේශිකයන් අප කලබෝල චිත්‍රවලසන් මෙල්ල ෆේෂල් අකුපංචර් නැත්නම් මේ කොස්මෙටික් අකුපංචර් වලට ප්‍රතිකාර ගන්න යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම සාර්ථකව මේ කටු චිකිත්සාව තුළින් නළල ගලි ගැටීම ඒ වගේම සම අවපහ ගැනීමෙන් තත්ත්වයන් මගහරවාගෙන අර පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ විදිහ බොහෝ විට සමහරට අවස්ථාවල නළල රැලි බැලීමේදී විශේෂයෙන්ම අපි කුඩා වූ නීල් වර්ග නීල් කරලා පැයක් වගේ කාලයක් පැය භාගයක් පැයක් වැනි කාලයක් සායන සිටි යුතුන රෝගියෙක් ඉන්න අතරතුර ඒ වගේ ප්‍රතිකාර වාර 8ක් 10ක් වැනි කාලයක් ප්‍රතිකාර ගන්න එන්න ඕනේ. එහෙම ප්‍රතිකාර ගැනීම තුළින් ඉතාමත් කෙටි කලක් තුළ මේ කටු චිකිත්සාවේදී දස්ථාන භාවිතා කරලා ප්‍රතිකාර කරලා ඉතාමත් කෙටි කලකින් රෝගී තත්ත්වයන් වළකාගෙන නිරෝගී හැඩදි පැහැපත් සමක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඉතින් වෛද්‍යතුමනි මමත් කැමති ගොඩක් කොහොමද මේ චීනකට වෛද්‍ය ක්‍රම භාවිත කරන කියලා බලන්න ඒවා දර්ශක ඔබත් කැමති ඇති. අපි ගිහින් බලමු කොහොමද මේ කටු චිකිත්සා ක්‍රමය භාවිත කරන්නේ කියලා අපේ මුහුණට. වෛද්‍ය ක්‍රම පිළිබඳව දැනුවත් වෙන. ඒ වගේම තමයි උනන්දුව. ඒ වගේම තමයි වෛද්‍යවරුන්ගේ ප්‍රධාන කාරණාව තමයි අතුරු ආබාධ වලට ලක් කරලා තියනවාද.
ඇතම චීනකට වෛද්‍ය ක්‍රම විදිහට ලංකාවේ අය මෙන්ම බොහෝ පිටරට අය පවා දැනුවත් වෙලා දැන් බොහෝ ලෝක විශාල වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම බොහෝ රටවල් වල මේ කටු චිකිත්සා ප්‍රතිකාර ලබා ගැනීමට අප ලංකාවට වෙනවා ඕකී රටවල් වල ප්‍රතිකාර කරන කටු චිකිත්සක වෛද්‍යවරු. ඒ වගේ ලංකාවේ බොහෝ දෙනා ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම අප කළුබෝල ජිනකොටසෑයට විශාල වශයෙන් බොහෝ දුර ප්‍රදේශවල පවා යාපනය එතකොට ත්‍රිකුණාමලය එතකොට නුවරඑළිය බදුල්ල බණ්ඩාරවැල තිස්සමහරාම අම්බන්තොට මාතර සහ අනිකුත් තවත් ප්‍රදේශවල අය පවා දුර පැහැර ප්‍රදේශවල පවා අප කළුබෝල ජිනකොටසෑයට වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම මාගේ ගුරුතුමා වන ලෝඩ් පණ්ඩිත් රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජේසුස් මහතාගේ කාලයේ සිට බොහෝ විශාල වශයෙන් ලංකාවේ දුර පළාත්වල අය සෑහෙන වශයෙන් අප කළුබෝලට ප්‍රතිකාර ගන්න පෙළඹුණා. ඒ වගේම අද වර්තමාන වෙනකොට අප කළුබෝල චිකිත්සක වෛද්‍යසායනයේ රෝගීන් විශාල වශයෙන් ඉන්නවා මේ දුර පැහැර ප්‍රදේශවල. ඒකින් ලංකාව තුළ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ප්‍රධාන හේතුව ප්‍රතිකාර කිරීමේදී කිසි පෙති වර්ගයක් නැහැ. එන තමයි දියර වර්ගයක භාවිතා කරන්න ඒක තමයි විශේෂත්වය. ඒක නිසා අද බොහෝ රෝගීන්ට පෙති වර්ගයක් දියර වර්ගයක් භාවිතා නොකර මේ ප්‍රතිකාර ගැනීමෙන් අතුරුාවක් නැතිවීම මතම විශාල වශයෙන් ප්‍රතිකාර ගන්න අප කළුබෝල ජිනකොටසෑයට කැමෙනවා. ඒ වගේම කටු චිකිත්සාව තුළ කිසිදු අතුරුාබාධයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි නීල් වර්ග තමයි භාවිතා කරන්නේ. නීල් වර්ග ඒ වගේම ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් විදුලි උත්තේජක යන්ත්‍ර ඒ වගේම කොස්මැටික් ඇපරේටස් යන්ත්‍ර මැග්නට් තෙරපි මේ කර්ණ චිකිත්සාව විශේෂයෙන්ම කර්ණ නීල් කිරීම සහ පෙස් නීල් වර්ග ඒ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. කපින්තනේ බැක් පේනින් වගේ දේයකට මොක්ෂ උපකරණ ට්‍රීට්මන්ට් කිරීම මේවා මේනි කිසිදු අතුරුාබාධයක් ශරීරයට මිනිස් හිමන් බොඩි එකට ඇති වෙන්නේ නැහැ. රෝගී තත්ත්වය මිදිලා විශේෂයෙන්ම නිරෝගීව ශරීරයක් යහපත් දිවියක් කටු චිකිත්සාවෙන් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා චීනකට වෛද්‍ය ක්‍රමය තුලින්. ඉතින් වෛද්‍යතුමනි මේ චීනකට වෛද්‍ය ක්‍රම තුලදී කොහොමද රෝගීන්ට ප්‍රතිකාර කරන්න, ඒ කියන්නේ මොන වගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන්න පුළුවන්? ඔව් අංශභාගී රෝගී තත්ත්ව නෙමෙයි අධික තරබාරුව ඒ වගේම චර්මගත රෝගාබාධ පුතු කබර සුදු කබර රෝගීන් තත්ත්වයන් ඒ වගේම විශේෂයෙන්ම අප ශරීරයේ තිබෙනා වූ අනවශ්‍ය රෝග තත්ත්ව ඉවත් කර ගැනීම උසන යාමට ඒ වගේ කුරුලෑ ලපකෑ ලකට සමග එල්ලා වැටීම සම රැලි වැටීමේ තත්ත්වයන් අකල කිසිකෙස් මේ ගැලවී යාම ඒ වගේම ශරීරයේ කෙට්ටු වීම මේ තත්ත්වයන් සහ බොහෝ දෙනාගේ බොහෝ කාන්තා අධික පියවරු වර්ධනය වීම නිසා බොහෝ මානසික පීඩාවල කුඩි කැක්කුම ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බොහෝ ඔබ අසායති බොහෝ දරපසුතියේදී අධික තරබාරු කාරණා විදුව අපස්ථාවල ලක් වෙන මේදී විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී අධික තරබාරුව නැති කරන සීනි හැඩ සිල්පක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් නහර ගැට ගැසීම ඒ වගේම ආතර ඩිස්ට්‍රික් තත්ත්වයන් ඒ වගේම විශේෂයෙන් හිසරදේ සහ වෙරිකෝස් තත්ත්වයන් ඒවා ලිංගික දුබලතා ස්නායුගත රෝගාබාධ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලි වළකා ගැනීමේ ස්නායුගත රෝගාබාධ වලට කටු චිකිත්සාව තුළින් නිවැරදිව ප්‍රතිකාර කළ ඉතාම කෙටි කලක් තුළ කිසිදු පෙති වර්ගයක් දියර වර්ගයක් භාවිතා නොකර ඉතාමත්ම කෙටි කලකින් අතුරු ආබාධ වලින් තොරව නිරෝගී ශරීරයක් සහ නිරෝගී දිවියක් ඔබට කටු චිකිත්සාව තුළින් චීනකට වෛද්‍ය ක්‍රමය තුළින් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඔන්න ඉතින් ඔබට මේ චීනකට වෛද්‍ය ක්‍රමය තුළින් පුළුවන් ඔයාගේ ශරීරයේ වර්ණය ඒ වගේම ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දිසවන දුරකථන මාර්ග ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමාව සම්බන්ධ කරගන්න. නැවතත් මේ සුව අරුණ වැඩසටහන තුළින් ඔබ ආයුධයට එන්න බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්න. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්.